harimatana.lk හරිමතනින් පටන් ගමු. ඔයාගේ ජීවිතේ හදාගන්න අදත් ඔයා ඇවිල්ලා තියෙන්නේ හරිම තැනට. මාස 6කින් එහෙම නැත්නම් දවස් 180කින් ඔයාව සම්පූර්ණයෙන්ම පෙනුමෙන් සහ පෞරුෂයෙන් වෙනස් කරගන්න කැමති නම් අද වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මනෝවිද්‍යාව ඇතුලේ මේ වෙනුවෙන් භාවිත වන ප්‍රබලතම රහස් 5ක් අද දවසේදී අපි ඔයාට හරිම තැනින් කියලා දෙනවා. මේක හුදෙක්ම බාහිර වෙනසක් විතරක් නෙවෙයි, ඔයාගේ ඇතුළාන්තය ශක්තිමත් කරන ක්‍රියාවලියක් විදිහට තමයි හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. අංක 1. ස්වයං ප්‍රතිරූපය ප්‍රතිනිර්මාණය කිරීම. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා self image re-engineering කියලා. මනෝවිද්‍යාවට අනුව ඔයා ලෝකයට පේන ආකාරය තීරණය වෙන්නේ ඔයා ගැනම සිතන ආකාරය මතයි. ඉතින් හැම දවසකම උදෑසනින්ම කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ඔයා වෙන්න කැමති, ඔයා බලාපොරොත්තු වෙන පෞරුෂය මොකක්ද? මට මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ, මට ලෝකේ මේ විදිහට දකින්න ඕනේ, ලෝකෙ මිනිස්සු මට මෙන්න මේ විදිහට සලකන්න ඕනේ. ඔන්න ඔය කියන විදිහට දැනටමත් ඔයාට ඒ දේවල් ලැබිලා තියෙන්නේ කියලා හිතලා ඔයාටම සුබ පතන්න පුරුදු වෙන්න. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ ඔයාගේ ඇතුළාන්තයේ තියෙන සොෆ්ට්වෙයාර් එක යාවත්කාලීන කරගෙන ඔයා ඇවිදින විදිහ, කතා කරන රිද්මය, ඒ වගේම ඔයාගේ කොන්ෆිඩන්ස් එක ඉබේම වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ සම්බන්ධයෙන් විශේෂ පර්යේෂණයක් කරලා තිබුණා ඩොක්ටර් මැක්ස්වෙල් මෝල්ස් කියන පුද්ගලයා. ඉතින් මේක ඔයාට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම උපක්‍රමයක්. අංක 2. හලෝ ඉෆෙක්ට් එක පාලනය කිරීම. මිනිස්සු යම් පුද්ගලයෙක්ගේ එක යහපත් ගුණාංගයක් දැකලා ඔහු අනෙක් සෑම අතින්ම දක්ෂයෙක් කියලා නිගමනය කිරීම මනෝවිද්‍යාවේදී හලෝ ඉෆෙක්ට් කියලා හඳුන්වනවා. උදාහරණයකට ඔයාගේ බාහිර පෙනුම ගැන අපි හිතමු. ඔයා හැමතිස්සෙම පිළිවෙලට කොණ්ඩ පීරනවා. ඔයා හැමතිස්සෙම පිරිසිදු සපත්තු යුවලක් දානවා. ඒ වගේම ඔයා නිතරම පර්ෆියුම් එකක් පාවිච්චි කරනවා. මෙන්න මේ විදිහට අනික් අය ඉස්සරහට යනකොට ඔයාගේ බාහිර පෙනුම ඔයා හරි නීට් එකට තියාගන්නවා. ඒකේ ප්‍රතිඵලය තමයි ඔයාව මුලින්ම දකින කෙනෙක් ඔයා ගැන ඉහළ ගෞරවයක් සහ ආකර්ෂණයක් ඇති කරගන්නවා. ඒත් එක්කම මෙයා හැමතිස්සෙම පිළිවෙලට වැඩ කරන කෙනෙක් කියන මානසික මට්ටම ඒ කෙනා තුළ හදාගන්නවා. ඉතින් මේකත් ඔයාට ඔයාගේ පෞරුෂය ගොඩනගා ගන්නකොට සෑහෙන වැදගත් දෙයක්. අංක 3. බොඩි ලැන්ග්වේජ් සහ බලය පෙන්වන ඉරියව්. අපි මේකට කියනවා පවර් පෝසින් කියලා. ඔයාගේ ශරීරයේ ඔයා විසින් ඇති කරගන්න යම් ඉරියව් මගින් ඔයාගේ බොලේ තියෙන හෝමෝන මට්ටම් පවා වෙනස් කරන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි ඔයා ජිම් එකකට ගිහිල්ලා වර්ක්අවුට් කරන එක. වර්ක්අවුට් එක කරගෙන යනකොට ඔයාටම ඔයාගේ කොන්ෆිඩන්ස් එක එන්න වැඩි වෙනවා දැනෙනවා. මේකට හේතුව මොලේ ඩෝපමින් ස්‍රාවය කිරීම. මේ හරහා ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ එන්න ආත්ම විශ්වාසය කියන එක වැඩි දියුණු කරගන්න. උදාහරණයක් විදිහට තවත් ඔයාට කරන්න පුළුවන් දෙයක් තමයි දවසකට විනාඩි 2ක් විතර අත් දෙක දෙපැත්තට දාලා සුපර් හීරෝ කෙනෙක් වගේ කෙලින් හිටගන්න. කතා කරද්දී අනිත් අයගේ ඇස් දෙක දිහා කෙලින් බලලා කතා කරන්න. අපි මේකට කියනවා eye to eye contact එක තියාගන්නවා කියලා. මේකෙන් ඔයාගේ ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් වැඩි කරලා ආත්ම විශ්වාසය ඉහළ නංවන අතරේම ආතති හෝමෝනය එහෙම නැත්නම් කෝටිසෝල් එක අඩු කරනවා. අංක 4. ඩෝපමින් පාලනය. සමාජ මාධ්‍ය සහ කෙටිකාලීන වින්දනයන් පසුපස හඹාගෙන යාම ඔයාගේ පෞරුෂය දුර්වල කරනවා. අනවශ්‍ය විදිහට දුරකථන භාවිත කිරීම නවත්තලා මාස 6ක් ඇතුළත අලුත් ස්කිල් එකක් ප්‍රගුණ කරන්න. පොතක් කියවන්න හුරු වෙන්න. ඔයාගේ අවධානය යොමු කිරීමේ හැකියාව මේ හරහා වැඩි දියුණු වෙනවා. පිරිසක් මැද්දේ අර්ථවත් දෙයක් කතා කරන්න පුළුවන් බුද්ධිමත් පෞරුෂයක් ඔයාට එතනින් හිමි වෙන්න පටන් ගන්නවා. අංක 5. 70-30 නීතිය. පෞරුෂමත් පුද්ගලයෙක් කියලා කියන්නේ දොඩමළු වෙන කෙනෙක් නෙවෙයි, අනිත් අයට සවන් දෙන කෙනෙක්. ඕනෙම සංවාදයකදී 70%ක් සවන් දෙන්න, 30%ක් විතරක් ඔයා අදහස් දක්වන්න. කතා කරද්දී හෙමින් සහ පැහැදිලිව කතා කරන්න. මේකේ ප්‍රතිඵලය තමයි මිනිස්සු ඔයාව වගකීම් සහගත සහ පරිණත පුද්ගලයෙක් විදිහට පිළිගැනීමට පටන් ගන්නවා.
හැබැයි මතක තියාගන්න මේ වෙනස එක රැයකින් නම් සිද්ධ වෙන්නේ නැහැ. මාස 6ක් තිස්සේ මේ කියපු දේවල් ටික දිනපතාම හරියට පුරුදු කරෝතින් ඔයාට පුළුවන් 7 වෙනි මාසයේදී ඔයාගේ බෙස්ට් වර්ෂන් එක හොයාගන්න. ඔයාටත් පුදුම හිතෙයි ඔයා ගැන කොහොමද මෙච්චර දුරක් ආවේ කියලා. ඉතින් ඒ දේ කරන්න අදිෂ්ඨානය තියාගනිමින් ඒ දේ කරන්න හිතපු කට්ටිය හැමෝම අපේ channel එක subscribe කරලා ඉස්සරහට දාන වීඩියෝස් බලන්න bell icon එක click කරලා තියාගන්නත් අමතක කරන්න එපා. අද වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. හරිම තැනට ආයෙත් එන්න. හැමෝම හොයන කොරියන් ඇප් එක කොගෝ. කොරියන් භාෂා විභාගයට හුරු කරන ප්‍රශ්න පත්‍ර 150කට වඩා ඇතුළත් ලංකාවේ එකම ඇප් එක. දැන්ම පිවිසන්න www.kogo.lk. කොගෝ කොරියන්ම විතරමයි.